Let's talk about when to use present simple tense. අද අපි කතා කරමු present simple tense එක use කරන්න වෙන අවස්ථා කීපයක් ගැන. Number 1, daily routines. routine එකක් කියලා කියන්නේ අපි එදිනදා ජීවිතයේදී අපි නිතරම කරගෙන යන දේවල්. උදාහරණයක් විදිහට කෙනෙක් උදේ 7ට නැගිටින එක. Let's say I wake up at 7 a.m. So this is something I do every day. This is something I do every day. And this is my daily routine. මම ඊයේත් 7ට නැගිට්ටා, අදත් 7ට නැගිට්ටා සහ හෙටත් උදේ 7ට අවදි වෙනවා. ඒක routine, ඒක තමයි මගේ routine එක දවසේ. එතකොට අපි තව common example එකක් ගත්තොත් මොකද්ද? අපි උදේට තේ බොන එක. Let's say we drink tea every morning. We drink tea every morning. අපි හැමදාම උදේට තේ එකක් බොනවා. එතකොට මේවා තමයි ඔයාගේ routine එකේ ඔයා කරන දේවල්. එතකොට ඔයා කතා කරන්නේ ඔයාගේ routine එක ගැන නම් ඔයා use කරන්න ඕනේ present simple tense එක. Number 2, habits. Habits කියන්නේ පුරුදු. හොඳ පුරුද්දක් වෙන්නත් පුළුවන්, නරක පුරුද්දක් වෙන්නත් පුළුවන්. අපි හිතමු කෙනෙක් ඉන්නවා එයා habit එකක් විදිහට lunch එකෙන් පස්සේ smoke කරනවා. This is not a good habit, so don't do it, right? For example, let's say he smokes after lunch. He smokes after lunch. එයා lunch එකෙන් පස්සේ දුම්පානය කරනවා. මේක habit එකක්. අපි තව example එකක් ගමු. කෙනෙක් ඉන්නවා එයා රැට පොත් කියවනවා. Let's say she reads books at night. She reads books at night. එතකොට මේවා habits, පුරුදු. ඔයා habit එකක් ගන්න කතා කරන්නේ ඔයා අනිවාර්යයෙන්ම present simple tense එක use කරන්න ඕනේ. 3, fact එකක්. ඒ කියන්නේ වෙනස් වෙන්නේ නැති දෙයක්. For example, let's say the sun rises in the east. ඉර නැගෙනහිරින් පායනවා. ඒක change වෙන දෙයක් නෙවෙයි. ආන්න ඒ වගේ fact එකක් ගැන නම් ඔයා කතා කරන්නේ ඔයා use කරන්න ඕනේ present simple tense එක. Number 4, permanent situations. Permanent situation එකක් කියන්නේ for example, let's say we live in Sri Lanka. අපි ලංකාවේ ජීවත් වෙනවා. හැබැයි මේක අපිට මෙහෙම කියන්න පුළුවන් අපි අනාගතයේදී වෙන රටකට ජීවත් වෙන්න යන්න පුළුවන්. හැබැයි ඉක්මනට නෙවෙයි. right? ඉක්මනට නෙවෙයි. අපි ඉක්මනටම වෙන රටකට යන්නේ නැහැ. අපි permanently දැන්ට ලංකාවේ ජීවත් වෙනවා. එහෙනම් අන්න ඒ වගේ දෙයක් ගැන නම් කතා කරන්නේ ඔයා use කරන්න ඕනේ present simple tense එක. ඉතින් ඔය හතර තමයි අපි present simple tense එක අපිට use කරන්න වෙන්නේ. So that's it for today and thank you for watching my videos. Please like, comment and share and follow for more.